සුබ දවසක්. අද අපි හදන්න යන්නේ අඹ චට්නි එකක්. තෙල් පාවිච්චි කරන්නේ නැතුව සති 3-4ක් තියාගන්න පුළුවන් අඹ චට්නි එකක්. මුලින්ම අඹ ටික හොඳට හොදලා ඒක කෑලි වලට කපා ගන්න. පොතත් එක්කම කපා ගන්න. කෑලි 4 ස්ථාලෙට කපා ගන්න. ඔයාලට ඕන නම් ඇටේ දාන්න පුළුවන්. මම ඉතින් ඇටේ දැම්මේ නැහැ. මේ ටිකක් පැහිච්ච නැති ඒවා නම් ඒක ඇටෙත් එක පලාගෙන දාගත්තට ප්‍රශ්නයක් නැහැ. හැබැයි මම ඒ ටික අයින් කරා මොකද මගේ අඹ ටික හොඳටම පැහිලා හින්දා. මේ හොඳට ඒක කොටු හැඩයට කපා ගන්න. ඔයාලත් හදලා බලන්න. දැන් අඹ තියෙන කාලේ හින්දා අඹ ගොඩක් තියෙනවා නම් ඔයාලා මේක හදලා ජෑම් බෝතලයකට දාලා තියාගන්න. මම හිතනවා මේක සති 3-4ක් මාසයක් වුණා තියාගන්න පුළුවන් ෆ්‍රිජ් එකක් තියෙනවා නම් ඒක නැත්තම් කොහොමත් මේක සති 2ක් තියාගන්න පුළුවන් කිසිම ප්‍රශ්නයක් නැතුව. මොකද අපි මේකෙද තෙල් ඒවා මේවා ඇඩ් කරන්නේ නැති හින්දා. හොඳට කපාගත්ත කොටුවට කපාගත්ත අඹ ටික ඔයාලා දාගන්න පිඟානකට. හරි තමන් කැමති භාජනයකට දාලා ඒ අඹ ටික අයින් කරන්න. ඊට පස්සේ බලන්න අපි මේක කොහොමද හදන්නේ කියලා විශ්වාස කරන්න. මේක සති 2ක් විතර ඔයාලට බය නැතුව තියාගන්න පුළුවන්. ගෙදර තියෙන දේවල් වලින් මේක හදන්නත් පුළුවන්. අපි දැන් කපාගත්ත අඹ ටික පිඟානකට දාලා අපි ඒක අයින් කරලා තියෙනවා. ඊට පස්සේ අපි හට්ටියක් ලිපේ තියාගන්නවා. ඒ ලිපේ තියාගන්න හට්ටිය වතුර පොඩ්ඩක්වත් තියන්න එපා. හොඳටම ඒක වේලෙනකන් තියන්න. ඊට පස්සේ අපි මේකට සීනි ටිකක් දාලා අපි මේ සීනි ටික කැරමල් කරගන්නවා. කැරමල් කරගන්න ඕන හින්දා සීනි ගොඩක් දාන්න ඕනේ නැහැ. මේ සැඳි 2-3ක් දැම්මනම් හොඳටම ඇති. ඒ හැන්දත් පොඩ්ඩක් වේලලා වගේ ගන්න. ඊට පස්සේ මේ සීනි ටික හොඳට රත් කරන්න කැරමල් වෙනකම්. ටික වෙලාවක් යනකොට ඔයාලට පෙනේවි මේක දුඹුරු පාට වෙලා කැරමල් සද්දෙට එනවා. ඔන්න සීනි ටික දී වේගෙන එනවා. ඔයාලට පේනවා. තව චුට්ටකින් මේක ගෝල්ඩන් කලරයකට එනවා. අන්නේ ගෝල්ඩන් කලරයකට එනකොට ලිපේ ගින්දර පොඩ්ඩක් අඩු කරන්න. නැත්තම් වෙන්නේ ඒක කළු වෙලා අර අඹ එකේ තිත්තක් ගන්න පුළුවන් හින්දා. මැටි හට්ටියකම හදා ගන්න. ඒ අර ඇඹුල් හදන හින්දා ගොඩක් හොඳයි මේ කෙමිකල් රියැක්ෂන් එක නැති හින්දා. ඉතින් ඔන්න ඔය වගේ ගෝල්ඩන් කලරයකට එනකොට හොඳට හැදි ගා ගන්න. නැත්නම් හට්ටිය කර වෙන්න පුළුවන්. ඉඳ පුළුවන් තරම් ඒක රවුමට හරි තමන් කැමති විදිහට හරි හැදි ගා ගන්න. මොකද ඒ ගෝල්ඩන් කලර් එක ගන්න ඕන නිසා. ඊට පස්සේ අපි ඕකට ඇඩ් කරනවා තව සීනි ටිකක්. සීනි ටික ළඟින් තියාගන්න. ඕගොල්ලෝ මේක හදනකොට ඔන්න අපි දැන් ඇඩ් කරනවා සීනි. ඔයාලට පුළුවන් මෙතට ඔයගොල්ලෝ ගන්න අඹ ප්‍රමාණය අනුව සීනි ප්‍රමාණය වෙනස් කරන්න. ඒකත් රහ අනුව. සමහර අය කැමති නැහැ ගොඩාක් පැණි රස කන්න. ඇඹුලට කන්න කැමති. එහෙම අයට සීනි අඩුවෙන් දාගන්න පුළුවන්. එහෙම නැති අයට සීනි වැඩිපුර දාගන්න පුළුවන්. ඒ සීනි ටික දී වෙන්න ඕන හින්දා අපි වතුර බොහොම පොඩ්ඩක් ඇඩ් කරනවා ඒකට. මොකද අපිට සීනි ටික හොඳට දිය කරගෙන අර සීනි ටික හොඳට උණු කරගන්න ඕන හින්දා. අපි හොඳට මේක කලබම් කරගන්නවා. ඒ සීනි කැර ටික ඔක්කොම දිය වෙනකම්. ඇත්තමකොත් මේක වැඩි වෙලාවක් යන්නේ විනාඩි 10ක් 15ක් වගේ වැඩක්. අපි එහෙම දිය කරගන්න ගමන් තව සීනි ටිකක් ඇඩ් කරගන්නවා. අපි ඒකත් දිය කරගන්නවා. ඊට පස්සේ අපි ඇඩ් කරනවා ඒකට ලුණු. තමන්ගේ කැමති රහේ ප්‍රමාණයට ඇඩ් කරගන්න පුළුවන්. වැඩිපුර ලුණු කන්න කැමති කෙනෙක් වැඩිපුරද, අඩුවට කන්න කැමති කෙනෙක් අඩුවටද, සාමාන්‍යයෙන් කන කෙනෙක් නම් සාමාන්‍ය ප්‍රමාණයට ඇඩ් කරගන්න පුළුවන්. ඊට පස්සේ මිස් කුඩු තේ හැඳි කාමාරයි. ඒකටම අපි ඇඩ් කරගන්නවා 3-5 කුඩු ගම්බිරිස් කුඩු. ගම්බිරිස් නට ටිකක් වැඩිපුර දාන්න. මොකද ගම්බිරිස් එකේ රහයින තරමට තමයි චට්නි එකක රස එන්නේ. එහෙනම් ගම්බිරිස් කුඩු තේ හැඳි 3මාරක්
3ක් විතර දාගත්තත් ප්‍රශ්නයක් නැහැ. ඔන්න අපි දැම්ම 3-5 ටික. 3-5 ගොඩක් දාන්න එපා. 3-5 රහයි. ඉතින් අර චට්නියකට 3-5 ගොඩක් ඕන. එකත් මම දාලා තියෙන්නේ පැදපු 3-5 ටිකක්. ඊට පස්සේ අනිවාර්යෙන් කැරමල්ස් ටිකක් දාගන්න. ඒකෙන් තව රස වැඩි වෙනවා. කැරමල්ස් තේ හැන්දා හොඳටම ඇති. ඊට පස්සේ මේක හොඳට බලන්න උකු වෙනකන් අපි ඒක හැඳි ගා ගන්නවා. බලන්න. ඔයාලට පේනවා ඇති සීනි ටික කීල් වෙලා වගේ එනවා. ඒ වුණාට පස්සේ අපි හොඳට ඒක හැඳි ගා ගන්නවා. අර ඔක්කොම 3-5 මිරිස් ටික ඒකේ ඇතුලේ තැම්බෙනකම්. දැන් අපි දාගත්ත දේවල් ටික ඔයාලට මතකයි. හරිම ලේසි. ඔයාලට ඕන නම් මේකට කරදමුඟු ටිකක්, කරාබුනේටි ටිකක් දාන්න පුළුවන්. රම්පා කරමිච්ච දාන්න පුළුවන්. ඔයාලා දන්නවා මේ ඊට පස්සේ මෙන්න මේ අඹ ටික මේකට දාගන්නවා. ඔක්කොම එකපාරට දාගන්න. ඔයාලා දන්නවා හැමෝම හදන්නේ එක්ක මේ අඹ ටික තෙලෙන් බැද ගන්නවා. එහෙම නැත්නම් නිකන් හදනවා. මේ විදිහට මං හිතන්නේ කවුරුකත් හදනවා ඇති කියලා. try කරලා බලන්න. මේක මාර රහයි. ඒ වගේම හරිම ලේසි. ඊට පස්සේ මේක හොඳට අර දාගත්ත අඹ ටික කලවම් කර ගන්නවා. දැන් ඔයාලට හිතෙන්නේ නැති මේක තාම තැම්බිලා නැහැ නේ. තැම්බෙන්න වතුර මේ ඇතුලේ තියෙන සීනි ප්‍රමාණය මදිනි කියලා. නෑ. අඹ එකේ තියෙනවා ඉස්ම. ඒ ඉස්ම උරයි. එතකොට හොඳටම ඇති වේවි අඹ ටික තැම්බෙන්න. ඊට පස්සේ ඒකට අපි ඇඩ් කර ගන්නවා කහ කුඩු ටික. තමන් කැමති නම් විතරක් ඇඩ් කර ගන්න. හැබැයි කහ පොඩ්ඩක් ඇඩ් කරාට පස්සේ ඒක ලස්සන කලර් එකකට එනවා. ඒ හින්දා පොඩ්ඩක් ඇඩ් කරගත්තට ප්‍රශ්නයක් නැහැ. ඊට පස්සේ හොඳට කලවම් කර ගන්න ඕන. ඔයාලට ඕන නම් මේක වහන්න පුළුවන්. එහෙම නැත්නම් ඇරලා තියාගෙන මේ හදා ගන්නත් පුළුවන්. හැබැයි මම මේක වහනවා. මොකද මේ හදිසියෙ අපරාධින සතෙක් හරි වැටුනොත් එහෙම මැස්සෙක් හරි වැවුවොත් හරි උඩින් හරි මොන හරි ප්‍රශ්නයක් ආවොත් ඉඳා මොකද අපි මේක මද ගින්දරේ තමයි හදාගන්නේ. බොහෝ වෙලාවට ගින්දර අඩු කරන්න මද ගින්දරේ ඕක වහලා තියන්න. ඔයාට පුළුවන් මේක මද ගින්දරේ විනාඩි 5ක් වගේ වහලා තියන්න. ඔය බලන්න හොඳට නටාගෙන අඹ එකේ කලර් එක වෙනස් වෙගෙන එනවා. ඒ තාම අඹ ටික තැඹිලා මදි. එහෙනම් මොකද කරන්නේ අපි? තව ටිකක් වහලා තියෙනවා. කොහොමත් ඔයා විටිමිට මේක හැඳි ගා ගන්න හේතු සීනි හින්දා අඩිය අල්ලන්න පුළුවන්. ඒ වුණොත් ඉත්ත රහ එන්න පුළුවන්. ඕන දැක්කද? ටික වෙලාවක් ගියාට පස්සේ අඹ එකේ සම්පූර්ණ කලර් එක වෙනස් වෙලා අර කැරමල් පාටට එනවා. අන්නේ කැරමල් පාටට ආවට පස්සේ බලන්න හොඳට ඒක කලවම් කරගන්න. අර කැරි ටික එහෙමම තියෙනව නේද? ඒ කැරි ටික එහෙමම තියෙනවා. ඒ කියන්නේ එක කෑල්ලක් එක්ක හරි කමන්නේ නැහැ. ඔයාලට කැම වේලක් කන්න පුළුවන්. කැමති නම් බත් කන්න පුළුවන්. එහෙම නැත්නම් පාන් කන්න පුළුවන්. එහෙම නැත්නම් රොටි කන්න පුළුවන්. ඒක තමන්ගේ කැමැත්ත අනුව. හොඳට කලවම් කරගත්තා. දැන් බලන්න අර ඇතුලේ පොඩ්ඩක්වත් වතුර ගතිය නැහැ. අපි රහ බලනවා කැමති නම් ලුණු ටිකක් ඇඩ් කරගන්න, සීනි ටිකක් ඇඩ් කරගන්න. ඒක ඔයාලට තමයි රහය අනුව තමයි ඒක කරගන්න වෙන්නේ. හොඳට කලවම් කරගන්න අර ඔක්කොම ඉස්ම ටික හිඳිනකම්. මට හිතෙනවා ඒක ලුණු චුට්ටක් මදි කියලා. මම එහෙන් තව ලුණු පොඩක් මම ඇඩ් කරගන්නවා. මම කියන්නේ ඔයාලා කැමති ප්‍රමාණයට ලුණු දාගන්න. ඒකේ කිසි ගැටලුවක් නැහැ. මොකද අඹ එක පැහැලා තිබ්බට ඔයාලා දන්නවා අඹ කොහොමද කියන එක ඇඹුල් කියන එක. එතකොට ඇඹුල අඩු කරගන්න ඕන නම් අපි ලුණු චුට්ටක් දාන්න වෙනවා. ඒ වගේම සීනි ටිකක් දාන්න වෙනවා. ඉතින් ඔන්න අපි මේ විදිහට හදාගත්ත අඹ එක දැන් අපි බලනවා ඇතුලේ මොන හරි වතුරවත් තියෙනවද කියලා. නෑ. ඔක්කොම පේනව නේද ඔයාලට? හොඳටම හිඳිලා තියෙන්නේ හට්ටිය. අඩිය අල්ලන්න දෙන්න එපා. එහෙන් තමයි මේ හැදි ගන්නෙ. බලන්න ඇතුලේ මොනවත්වත් නැ වතුර පොඩක්වත් නෑ. අන්න එතකොට ඔයාට පුළුවන් මෙන්න මේ ලිප ඕෆ් කරලා මේ අඹ උයාගත්ත අඹ එක නිවෙන්න තියන්න. ඔයාලා කැමති නම් හට්ටිය මාරු කරන්න පුළුවන්. වෙන භාජනයකට දාන්න පුළුවන්. මොකද මැටි හට්ටියේ හින්දා සීනි හින්දා යටින් කර වෙන ප්‍රමාණය වැඩි වෙන්න පුළුවන්. ඒතකොට තිත්තක් එන්න පුළුවන්. හැබැයි ඔයාලා නිවලා මේක කෙලින්ම උණු වතුර මේ වතුර එකක් උඩින් තියෙනවා නම් එතකොට හට්ටිය නිවිලා ඒ අර තිත්ත ගතිය නැති වෙන්න පුළුවන්. දැන් බලන්න පොඩ්ඩක්වත් ඇටි අල්ලලා නැහැ.
අපේ චට්නි එක ලෑස්ති. ඔයාලට මේක චට්නි එකක් කියන්න පුළුවන් කැමති විදියක්. ඔයාලා කැමති නමක් මේකට දෙන්න පුළුවන්. ඔන්න ඊට පස්සේ අපි හදාගත්ත එක බලන්න කොච්චර ලස්සනද කියලා. එහෙනම් මේක ගොඩක් රසවත්. ඔයාලත් හදලා බලන්න. ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න. අපිට සබ්ස්ක්‍රයිබ් එකක් දීලා සපෝට් එකක් දෙන්න. එහෙනම් සුබ දවසක්.